ක්‍රිකට් ක්‍රීඩාවට වසර 400කට වඩා පැරණි ඉතිහාසයක් තියෙනවා කියලා ඔබ දැනගෙන හිටියද? ක්‍රිකට් ක්‍රීඩාව මුලින්ම ආරම්භ වුණේ 17 වෙනි සියවසේදී එංගලන්තයේ ගම්බද කුඩා දරුවන් ක්‍රීඩා කරන සරල ක්‍රීඩාවක් ලෙසයි. 17 වෙනි සියවස වන විට මෙය වඩා ජනප්‍රිය වූ අතර ප්‍රදේශීය අනුව බෙදුණු කණ්ඩායම් අතර තරග පැවැත්වීමට පවා ඔවුන් උනන්දු වුණා. 18 වෙනි සියවසේදී ක්‍රිකට් ක්‍රීඩාව වෘත්තීය මට්ටමකට වර්ධනය වුණා. එහිදී සරේ සහ කෙන්ට් වෙනි ප්‍රාන්ත කණ්ඩායම් එක්ව මුල්ම සංවිධානාත්මක ක්‍රීඩා සමාජ පිහිටුවා ගත්තා. 19 වෙනි සියවස වන විට ක්‍රිකට් ලොව පුරා ව්‍යාප්ත වුණා. ලොව ප්‍රථම ජාත්‍යන්තර ක්‍රිකට් තරගය 1844 දී කැනඩාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර පැවැත්වුණු අතර ඉන්පසු 1878 දී ප්‍රථම නිල ටෙස්ට් තරගය ඕස්ට්‍රේලියාව සහ එංගලන්තය අතර පැවැත්වුණා. 20 වෙනි සියවස ක්‍රිකට් ක්‍රීඩාවට තවත් උද්‍යෝගයක් එක්කලා. 1971 දී එක්දින ජාත්‍යන්තර තරඟ ආරම්භ වූ අතර 1975 දී ප්‍රථම ලෝක කුසලාන තරඟාවලිය පවත්වනු ලැබුවා. ඉන්පසු 2003 වසරේ සිට පන්දුවාර 20 T20 ක්‍රිකට් ක්‍රීඩාව ලොව පුරා ඉතා වේගයෙන් ජනප්‍රිය වුණා. ශ්‍රී ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දුන්නේ 1800 මුල් භාගයේදී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්. මෙහි මුල්ම තරඟ කොළඹ සහ මහනුවර යන නගර කේන්ද්‍ර කර ගැනීමෙන් පැවැත්වුණා. ශ්‍රී ලංකාව 1975 දී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ සමාජිකත්වය ලබාගත් අතර 1982 දී එංගලන්තයට එරෙහිව අපේ රටේ පළමු ටෙස්ට් තරඟය ක්‍රීඩා කළා. එදා කුඩා ගමකින් ආරම්භ වූ මේ සරල ක්‍රීඩාව අද වන විට ලොව පුරා මිලියන සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ගේ හදවත් දිනාගත් ගෝලීය ක්‍රීඩාවක් බවට පත්ව තිබෙනවා. ක්‍රීඩා සහ ඉතිහාසය පිළිබඳ මෙවැනි තවත් රසවත් තොරතුරු දැනගන්න අපේ ෆැක්ට්ස් ලෝකයා නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න.